යුරෝපය ගැන ඔබ දන්නවාද? යුරෝපය කියන්නේ ලෝකයේ ප්‍රසිද්ධම වැදගත් මහද්වීපයකි. මෙහි සංස්කෘතිය, ඉතිහාසය, ආර්ථිකය සහ ජීවන රටාවෙන් එකිනෙකාට වෙනස් රටවල් කිහිපයක්ම තියෙනවා. යුරෝපයේ රටවල් 40කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ රටවල් 40න් ප්‍රසිද්ධම රටවල් කිහිපයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. යුරෝපයේ ශක්තිමත්ම ආර්ථිකයක් තියෙන රටක් තමයි ජර්මානිය. මෙහි කාර් නිෂ්පාදනය, ඉංජිනේරුකරණය සහ තාක්ෂණ නිසා ලෝකයෙන්ම ප්‍රසිද්ධ රටක් තමයි ජර්මානිය කියන්නේ. දෙවැනි එක තමයි ෆ්‍රාන්සිය. ෆ්‍රාන්සිය කියන්නේ හොඳ සුපිරිම ටුවරිසම් රටක්. ෆ්‍රාන්සිය කියන්නේ ෆැෂන්, අනිත් එක ෆුඩ්, තව රොමෑන්ස් වලට නම් ගිය රටක්. ෆැෂන් සහ ෆ්‍රෙන්ච් කුෂින්, ලක්සරි ලයිෆ් ස්ටයිල් නිසා ජනප්‍රියම රටක්. ටුවරිසම් වලට ජනප්‍රියම රටක්. අනිත් එක තමයි ඉතාලිය කියන්නේ. රෝම ඉතිහාසයේ, ඒ කියන්නේ පැරණි රෝම ඉතිහාසය සහ ආර්ට්, පීසා, පෙස්ටා සහ ෆැෂන් වලට නම් ගිය රටක්. ෆැෂන් සහ ඉතිහාසයට ඉතිහාස එකතු වෙච්ච රටක්. ඉතිහාසය මොඩර්න් ලයිෆ් එකට එකතු වෙච්ච රටක් තමයි ඉතාලිය කියන්නේ. මීළඟට අපි බලන්නේ එංගලන්තය ගැන. තමයි ලෝකෙටම බලපාපු රටක්. හොඳටම බලපාපු රටක් තමයි එංගලන්තය. එහි එඩියුකේෂන් සිස්ටම්, ලන්ඩන් සිටි සහ රෝයල් ෆැමිලි සහ බිස්නස් ඔපර්චුනිටිස් ගොඩාක් තියෙන රටක් තමයි එංගලන්තය කියන්නේ. සරලවම කතා කරන්න ඉංග්‍රීසි. ඒ හින්දා ඕන මිනිහෙකුට ගිහිල්ලා නෝමලි සර්වේ වෙන්න පුළුවන් රටක් තමයි එංගලන්තය කියන්නේ. මීළඟට අපි බලන්න යන්නේ ඉස්පානිය ගැන. ඉස්පානිය කියන්නේ ස්පෙයින්. ස්පෙයින් වල තමයි මුලින්ම ෆුට්බෝල්, මියුසික්, ඩෑන්ස්, අනිත් එක බීච් ලයිෆ් වලට නම් ගිය රටක්. අනිත් එක ඒව සැප විඳින්න පුළුවන් රටක් තමයි ස්පෙයින් කියන්නේ. ඉස්පානිය කියන්නේ රිලැක්ස්ඩ්, ඒ කියන්නේ සංසුන් ලයිෆ් ස්ටයිල් එකක් තියෙනවා ස්පෙයින් වල. ස්පෙයින් කියන්නේ ලක්සරියෙන් රිලැක්ස්ඩ් ලයිෆ් ස්ටයිල් එකක් තියෙන රටක්. අපේ ලිස්ට් එකේ අන්තිම එක තමයි රුමේනියාව කියන්නේ. ඔන්න අපේ රටට රුමේනියාව කියන්නේ ඊස්ටර්න් යුරෝපේ තියෙන අන්ඩර්රේටඩ් රටක්. මෙහි තමයි තියෙන්නේ ලිවිං කොස්ට් එක වෙරීම ලෝ. රුමේනියාව කියන්නේ ලිවිං කොස්ට් එක වෙරීම ලෝ තියෙන රටක් තමයි රුමේනියාව. මෙම රුමේනියාවේ ලිවිං ලෝ කොස්ට් ලිවිං එක තියෙනවා. බියුටිෆුල් සිටිස් තියෙනවා. මෙහි ග්‍රෝවිං ජොබ් ඔපචුනිටිස් තියෙනවා. ඒ කියන්නේ තව දැන් ජොබ් ඉල්ලීම් වැඩි වීගෙන යනවා දැන් රුමේනියාවේ. මමත් ඉන්නේ රුමේනියාවේ. ඔයාටත් එන්න පුළුවන් රුමේනියාවට. තව යුරෝප රටවල් වල තියෙන යුරෝපයේ බොහෝ රටවල් වල ෆ්‍රී එඩියුකේෂන්, ස්ට්‍රෝං පාස්පෝර්ට්, හයි ක්වොලිටි ලයිෆ්, ගුඩ් හෙල්ත් කෙයාර් සිස්ටම්, මේවැනි විශේෂතා ගොඩාක් තියෙනවා යුරෝපේ. ඒ හින්දා එන් ට්‍රවල්. අනිත් එක තමයි සෙටල් වෙන්න. යුරෝපයට පැමිණෙන්න ඉන්නවා නම් සෙටල් වෙන්න බොහෝ පිරිසගේ, ඒ කියන්නේ බොහෝ දෙනාගේ ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් ට පත් වෙලා තියෙනවා මේ රුමේනියා රට. අනිත් එක යුරෝපේ. හොඳයි. දැන් ඔයාලා කියන්න යුරෝපයේ ඔයාලා මොන රටටද වැඩියෙන්ම කැමැත්තේ? අනිවාර්යෙන් කමෙන්ට් කරලා යන්න පල්ලෙහා. කමෙන්ට් කරලා කියන්න ඔයාලා මොන රටටද කැමති යුරෝපෙන් කියලා. මේ වගේ යුරෝප්, ෆොරින් ලයිෆ්, වර්ක් වීසා, තවත් බොහෝ දේවල් දැනගන්න අපේ රුමේනියා ටෝක්ස් channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් subscribe බොත්තම ඔබලා ඒකේ bell symbol එකත් touch කරලා මගේ notification එන විදිහට හදලා තියාගන්න. ඔයාලට අනිවාර්යෙන් ඕන වෙයි. එහෙනම් වීඩියෝ එක අවසන්. bye. Salut.